ඉතින් කැතයි ඉතින් අරන් යන්න බෑ එහෙම එකක්. දැනකට ලස්සන නෑනේ. හායි ළමයි. මම අද මේ වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවේ අපේ මහත්තයා මෙන්න මේ බඩ් ටික ගිනාපු හින්දාමයි. හරි. මේ මාසයක් විතර ඇඩ්මිට් වෙලා ඉන්නවා කියලා හිතුණාද දන්නේ අපේ කිරට. මං කිව්වා දවස් දෙකකට බඩු ගෙමිය. කොහොම හරි මේ දැන් හොස්පිටල් බෑග් එකක් හදන හැටි හැමෝම දන්නවනේ. ඒ කියන්නේ එක පොලේ තියෙනවා. එහෙම නැත්නම් වීඩියෝ සම්භාරයක තියෙනවා. ඉතින් හොස්පිටල් බෑග් එකට අර ලිස්ට් එකට අමතරව අවශ්‍ය වෙන දේවල් ටික මොනවද කියලා ගොඩක් කට්ටිය කතා වෙන්නේ නැහැනේ. කියන්නේ ඒක අපි අර හිතලා දාගන්න එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මේ ආව් ගැහුවා. හරි අමාරුයි. තාමත් ළඟයි. හරිද? මේ දවස්වල වීඩියෝ කරන්න එපා මේ කියලා කියන්නේ. කොහොමhari හොස්පිටල් බෑග් එකට ලිස්ට් එකට අමතරව අවශ්‍ය දේවල් මොනවද කියලා කියන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද ඒක ගොඩක් වෙලාවට මෙන්ෂන් වෙන්නේ නැති නිසා මම මේ ස්නැක්ස් පැක් එකක් හදා ගන්නවා කියලා හිතුවේ. ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. එතකොට අපි දෙන්න නැචරල් බර්ත් එකක් තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට කොයි වෙලාවෙ මොන සිටුේෂන් එකක් එයිද කියලා දන්නේ නැහැ. ඒකට රෙඩි වෙලා ඉන්න ඕනේ. කියන්න බෑනේ මොන වෙලාවෙ පත්තු වෙයිද කියලා. එළියට ඔළුව දාලා ඇහුවොත් එහෙනම් මං එන්නේද කියලා එන්න කියන්න වෙනවනේ. ඉතින් අන්නේ හින්දා ආච්චිට හොල් කරන්න කූඹි. ඵලයන්. පළවෙනියටම කියන්න ඕනේ දැන් හොස්පිටල් එකට ගියාට පස්සේ අපිට හැම වෙලේම එළියට යන්න හස්බන්ඩ්ව යවන්න මට මේ විදිහක් නැහැ. අපි අනිවාර්යෙන් නැචරල් බර්ත් එකකට ඇඩ්මිට් වෙන්නේ. එතකොට ඒ හදිස්සියේ මේ මොන හරි බඩගින්නක් හරි ආවොත් ඉබහක් ආවොත් අපිට හැම හෙදුව ඉන්න බෑ. ඔයාලත් ඒ වගේ එකක් ප්ලෑන් කරනවා නම් يعني නැචරල් බර්ත් එකක් ප්ලෑන් කරනවා නම් මේ වගේ තව බඩු ටිකක් තියෙනවා මං කියන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. ඒ ටික පොඩ්ඩක් රෙඩි කරගෙන තියාගන්න. එතකොට ලේසි හැමදේම හොස්පිටල් එකට යන්නේ නැතු හොටෙල් එකට යනවා නෙමෙයි. ගිහිල්ලා ඕන දේවල් ඉල්ලන්න. ඒ නිසා ස්පෙෂලි C section එකක් ගියොත් ඔයාලට chewing gum එකක් කන එක හොඳයි කියලා මම දැක්කා දාලා තියෙනවා. හරිද? සයන්ස් පැත්තෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක ඔයාලා හොයලා බලන්න. ඊපස්සේ මොනවා හරි පොඩි දේවල් අතට මේ දාගන්නේ මට සහ හස්බන්ඩ් අපි දෙන්නටම අපි ඩිලිවරි එක කරලා ඉවර වෙලා මේ හොස්පිටල් එක ඇතුලේ ඉන්නකොට එක දවසක් දවසකමාරක් හරි. එතකොට ඒ අතරතුරේ අපි දෙන්නට එළියට යවෙන්න නැතුව තිබහට මොනවා හරි ජූස් එකක් පස්සේ මේ වගේ වන හස්බන්ඩ් පොවන්නේ සංකුයික් එහෙම ඔයාලා පොඩ්ඩක් යන්න බා. ඊට පස්සේ මම ගත්තා මේ දියුල් එකක් ගත්තා. තාමනවා දෙයි තියනවා ගෙනල්ලා. මේක දැන් කන්න හිතනවා ගමි බියසලු. මගේ ආශම් එකක් කිනක් තියෙන්නේ. දැන් කනවා දාගෙන ගිහලා කනවා. හොඳයි නේ හැම එක දාගන්න. ඉච්චර ගෙනියන්න ඕනේ නෑ ඇත්තටම. මේ මට ඉතින් අර කා කියාගත්ත ගමන් ඉන්න නිසා මේ මොන හරි හපන්න කරන්න ඕනේ ඉතින්. අපේ ස්නැක් පැක් එක මේ ආකාරයෙන් හදාගත්තා මම. හරිද? දැනටම මේ හොස්පිටල් බෑග් එක හදලා ඒව ටික ඔක්කොම වාහනේට දාලා ඉවරයි ආ. මොකද අපේ මනුස්සයන් මාව මතක වෙයි කියලා මට බයයි. ඔක්කොම කලින්. ඊළඟට කියන්න ඕනේ ස්පෙෂල්ම දෙයක් තමයි මෙන්න මේක. හරිද? ඊළඟට ඔයාලට අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි වතුර බෝතලයක්. පහුගිය මාස 9ම මං ගාව වතුර බෝතලයක් තිබ්බේ. يعني ඒක අර කෝල් කරන්න පුළුවන් සහ මේ හොට් තියා ගන්න පුළුවන් බෝතලයක්. يعني අයිස් කැට් ටිකක් දැම්මම දවසම වගේ තියෙනවා. ඉතින් අර හැම වෙලෙම නැගිට යන්න ඕනේ නැහැ මේ ෆ්‍රිජ් එකට. ඉතින් මම ඒ බෝටල් එක නිසාම හොස්පිටල් එකට ගෙනියන්න ලස්සන බෝටල් එකක් ඕනේ අනේ. ඉතින් මම ඉතින් ලස්සන බෝටල් එකක් ගෙන්න ගත්තා. හරිද? මේක ඇත්තටම මම ගත්තේ accessories by DN කියලා page එකක් තියෙනවා. මම මේක ගන්න ස්පෙෂල් මේ හේතුව ඔයාලට කියන්නම්. මේක ඕපන් කරන ගමන් මේක හොඳට දෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒක හරිද? මේක ලස්සනයි නේද? මොකද බුහටියනේ. හරි. ඒකට මේකේ කවර් එකකුත් එනවා. හරිද? මේකෙන් තමයි මම මේක ඇත්තටම මේ ගත්තේ. ඉතින් ඔයාලා දන්න නැති කියලා මං හිතනවා. ඩිලිවරි එකකදී අනිවාර්යෙන් ඒ කියන්නේ ඩිලිවරි එකක් ලඟ වෙද්දී ඒ කියන්නේ සාමාන්‍යයෙන් 37න් වගේනේ මේ ෆුල් ටර්ම් වුණා කියලා කියන්නේ. 37න් 38න් වගේ. හරිද? එතකොට ඔයාව අනිවාර්යෙන් ඩිහයිඩ්‍රේට් වෙන්න නැතුව තියාගන්න ඕනේ. ඉක්මනට බර්ත් එක කරගන්න. කියන්නේ නැචරල් බර්ත් එකකට එන්න නම් එක්සර්සයිස් වගේම ක්‍රම කිහිපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි ඩිහයිඩ්‍රේට් වෙන්න නැති වෙන්න තියාගන්න ඕනේ. හැම වෙලේම වතුර බොන්න ඕනේ. පුළුවන් තරම් ඇඟේ වතුර ප්‍රමාණය මේන්ටේන් කරගන්න ඕනේ කියන එක. හරිද? මේක බොරු නම් ඔයාලා සර්ච් කරලා බලන්න. ගොඩක් වෛද්‍යවරු නිර්දේශ කරන දෙයක්. හරිද? එතකොට ඇක්ටිව් ඩිලිවරි ෆේස් එකට ආවට පස්සේ ඔයාව ඩිහයිඩ්‍රේට් වෙන එක වැඩි. මට මේවා ගොඩක් එක්ස්පීරියන්ස් කරපු කට්ටිය කියපු දේවල්. ඉතින් ඒක නිසා ඔයාට අනිවාර්යෙන් වතුර බෝතලයක් ඔයාගාව තියෙන එක මාරම් වැදගත්. හරිද? මේ බබාලා හැම්බෙන අම්මලා විතරක් නෙමෙයි මේ අපේ ඔය පාඩම් කරන ළමයි එහෙම ඉන්නේ. A levels කරන ළමයි, එක්සෑම් ලියන්න ඉන්න ළමයි, කැම්පස් එකේ එක්සෑම් එකට බලාගෙන ඉන්න ළමයි එහෙම ඔයාලත් වතුර බොන්න. මේ ඒකට හොඳයි. හරිද? ඒ වගේම අර කැම්පස් එහෙම ලස්සනට ඉතින් මේ ලෙවල් ක්ලාස් එකට එහෙම ගෙනියන්න මේ වගේ බෝටල් එකක් ලස්සනයිනේ. හරිද? ඒක නිසා මෙන්න මේ වගේ ටම්බ්ලර් එකක් ඔයාගාව තියෙන එක ඉතින් වැදගත්. හලෝ මං ගාව තිබ්බේ නැහැ ටම්බ්ලර් එකක්. මං ගාව තිබ්බේ නිකන් බෝටල් එකක්. ඉතින් කැතයි ඉතින් අරන් යන්න බෑ එහෙම එකක්. දැනකට ලස්සන නෑනේ. මේ බලන්න අනේ මේකේ පාට ලස්සනේ. මට රෝස් පාට එකක් ගන්න හිතුන්නේ නෑ. මේ පාට වගේ තමයි අපේ බබී කාමරේ අපි ගෑවේ. හරිද? ඒ නිසා පොළ පාට ගත්තා. මේක ටම්බ්ලර් එකට එනවා. ඔයාලට මම පෙන්නන ලස්සනයි මේක. හලෝ මම කඩලා බැලුවා.
තම්බ්ලර් එකට එනවා මේ කප්ස් දෙකක් එනවා. හරිද? එක කප් එකක් නැති වුණොත් මම වගේ නැත්තම් කඩාගත්තොත් එහෙම තව එකක් තියෙනවා. එක්ස්ට්‍රා ඒක නිසා උලක් නැහැ. මේකේ ලස්සන මේක මේ මොනවාද? විනිත පේනවා කියන මොකක්ද අහලා? වීදුරුද මේක? ග්ලාස් ටයිප් එකක් එනවා. මේක යන මෙහෙම කරලා බොන්නත් පුළුවන්. නැත්නම් තව එකක් එනවා මෙන්න මේ ලිඩ් එක. හරි ලස්සනයි. ඒක මෙන්න මෙහෙම ඕපන් කරලා මෙතනින් බොන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට තව එනවා මෙතන මෙන්න මේ ස්ට්‍රිප්ස් එනවා. මම මෙහෙමයි ටම්බ්ලර්ස් මම ගොඩාක් තැන්වල දැකලා තියෙනවා. හැබැයි මේ වගේ ෆුල් කිට් එකක් එන එකක් දැකලා තිබ්බේ නැහැ. කියන්නේ අර කව එකත් එක්ක එතකොට මම මේක ගත්තේ ගෙනියන්න ලේසි, තියාගන්න ලේසි, ට්‍රැවලින් වලට පහසුයි. ඒ නිසා මෙන්න මේක මෙටල් එකක් තියෙනවා. මෙටල් එකේ මෙන්න මේ වගේ කෑලි 4ක් එනවා. ඒකට මේ ක්ලීන් කරන මේ බටේ අර මොකද්ද මේකත් ක්ලීන් කරන එකත් එනවා මෙහෙම. මේකට ස්ට්‍රෝ එකක් දාන්න පුළුවන්. මේකට මේ ස්ට්‍රෝ එක හිතන්නේ. එතකොට මේකත් දාගන්න පුළුවන්. හරිද? නැත්නම් මේක දාගන්න පුළුවන්. මම හිතන්නේ මෙහෙම දාන්නේ නේ. මම දන්නේ නැහැ. මම තම්බ්ලර්ස් පාවිච්චි කරලා නැහැ. ආසාවට ගත්තා. වල දන්න කෙනෙක් ඉන්නවනේ කියන්නේ. මම හිතන්නේ මෙතන. හරිද? ඊළඟට ඔයාලට ලස්සන අනේ ලිඩ් එකකුත් එනවා මේ තම්බ්ලර් එකටම. මෙන්න මේ වගේ චූටි ඕබා මෙන්න මේ වගේ කියුට් ලිඩ්ස් තිබ්බා. මෙන්න මේ වගේ කියුට් ලිඩ් එකක් එනවා. මේක මෙහෙම වහගන්න පුළුවන්. හරිද? නයිස්. මේ වගේ මේක කරන්නේ මේක තමයි දාගෙන යන්න මම හිතාගෙන ඉන්නේ. ලේසි. එන මේ වගේ හොඳ සීල් ටයිප් මේ තම්බ්ලර් එකක් වගාව තියෙන එක වැදගත්. ඉතින් ඔයා ප්‍රෙග්නන්ට් අම්මෙක් නම් සහ ඔයාලා ඩෙලිවරි එකකට යනවා නම් අනිවාර්යෙන් තම්බ්ලර් එකක් හරි අනිවාර්යෙන් වතුර බෝතලයක් අරන් යන්න. හරිද? මේක මේ ලස්සන මේ කෑල්ල පෙන්නුවේ ඈ. ලස්සන මේ කෑල්ල මෙන්න මේ එල්ලන් යන්න පුළුවන්. එල්ලන් යන්න පුළුවන්. සුවයි. මේකට ආට ඉතින් හොස්පිටල් එක මේ දවස්වල අනිත් එක මේ හොස්පිටල් එකේ සේවයද එළියට ගියත් මම කොහොමද වතුර බෝතලයක් අනිවාර්යෙන් අරන් යන්නේ. හරිද? මේක මාර වැදගත් මට. මේ වෙලාවේ කොහොමත් අර දැන් පර්ස් අරන් මනම් ඇත්තටම අරන් යන්නේ නැහැ. අරන් යවෙන්නෙම නැහැ. පර්ස් එකක් අරන් යනවා කියන්නේ මේ සෑහෙන අමාරු වැඩක් මේ දවස්වල. ඉතින් වතුර බෝතලෙකුත් උසගෙන පර්ස් එකකුත් උසගෙන යනවට වඩා හොඳයි නිකන් ඉන්නවා. ඉතින් මේ ඒකට හොඳ විසඳුමක් තියෙනවා. මෙන්න මේකේ පොඩි පොකට් එකක් තියෙනවා. ආගේ ෆෝන් එකේ එහෙම දාන්න පුළුවන් මේකට. ෆෝන් එක සල්ලි ෆෝන් එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි කීස් තියෙනවා නම් කා කී එක ඊට පස්සේ ගෙදර කී එක වගේ මේකට මේ දාගෙන යන පොඩි පොකට්ස් දෙකකුත් තියෙනවා. මෙතන මේ පොඩි හැංගින් එකකුත් තියෙනවා. ඒකට ඕනනම් කී එකක් දාගෙන යන්නත් පුළුවන්. කැමති නම් ඔයාලට ටෙඩි එක වගේ එල්ල ගන්නත් පුළුවන්. කියුට් අනේ ඉතින්. මේවා ඉතින් වැදගත් මේ හරියට අපි වගේ කට්ටියට ඊට පස්සේ ස්ටුඩන්ට්ස්ලාට ඔෆිස් එක වැඩ කරා වුණත් තම්බ්ලර් එකක් තියෙන එක නම් ලොකු දෙයක්. මොකද තම්බ්ලර්ස් වල මේ අර හීට් එක උනත් තියාගන්න. ඒ කියන්නේ දැන් තායි ළඟට වැදගත්ම දේ තමයි වතුර බෝතලයක් වාට ඕන වෙනවා. ටාස්ක් එකක් ඕන වෙනවා. උණුහුම තියාගන්න පුළුවන්. බ්‍රෙස්ට් ෆීඩින් වලට කියන්නේ බබා හම්බුනාට පස්සේ බ්‍රෙස්ට් ෆීඩ් කරන්න කලින් උණු වතුර චුට්ටක් බොන්න ඕනෙලු. හරිද? බොන්න ඕනේ කියන්නේ ඉතින් සාමාන්‍ය දැනීමනේ පොඩ්ඩක් අපි රත් වෙන්න ඕනනේ කිරි මේ උනන්න. ඉතින් අන්න ඒ වැඩේටත් මේක මාර වැදගත්. ඒ කියන්නේ මේ උණු වතුර සීල් කරලා තියාගන්න පුළුවන් තම්බ්ලර් එකක් වාගාව තියෙන එක. ඉතින් මේක මම හිතන්නේ උණු වතුර හෝ සීතල වතුර කියන අයිස් කැට දාලා වතුර දාලා මේක තියාගන්න පුළුවන්. ඒ විදිහට මම හිතන්නේ පැය 6ක් විතර. ඊට වඩා වැඩිම පුළුවන් ඇති. මම තාම try කරේ නෑ මේක ටයිම් එක. මේ පැය 6ක් විතර පුළුවන්. ඉතින් ඒක නිසා අර ගොඩක් වැදගත්. හැම වෙලේම මිනිසුන්ගෙන් ඉල්ලන්න බැහැනේ වතුර ටිකක් දෙන්න නැත්නම් කූල් වතුර එකක් ගේන්න කියලා. මේ හස්බන්ඩ් යවන්න හරි උණු වතුර උණු කර ඉන්න. අන්න ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ තම්බ්ලර් එකක් මාර වැදගත් වෙනවා. ඉතින් මේ ඕක තමයි ස්පෙෂලින් මට අද කියා ගන්න ඕනේ මේ අනිවාර්යෙන් වතුර බෝතලයක් තම්බ්ලර් එකක් හරි කමන්න අරන් යන්න. හරිද? මේක මේ හරි වැදගත්. ඔයාලට හයිඩ්‍රේට් කරගන්න ඇඟ. අත්තනයි නේ. නිකෝලේ කාලේ වගේ මේ බෙල්ල එල්ලන් යන්නත් පුළුවන්. එහෙම. හරිසෝ. සන්තෝෂයි. කසෝක් කරේ. ඉතින් මම මේක මේ ගත්තේ කොහෙද කියලා කිව්වේ නැහැ. කිව්වද? කිව්වේ නේද? මේ ගත්තේ accessories by DN කියලා shop එකකින්. ඔයාලට TikTok page එක තියෙනවා හොයාගන්න පුළුවන්. accessories by DN shop එකේ තමයි මම ගත්තේ. අනිත් එක ලස්සන තව බඩු තිබ්බයි. හරිද? ඔයාලා time එකක් තියෙනවා නම් visit කරලා බලන්න. exam ළඟ කට උඩ තියාගෙන මේ pregnant video බල ඉන්න ළමයිට එහෙම අනිවාර්යෙන් වැදගත්. හරිද? මේ වගේ එකක් ඔයාලා අරගන්න පුළුවන් නම් class ගෙනියන්න, campus ගෙනියන්න එහෙම. හරිද? ඊළඟට වටින දේ තමයි මේස් දෙකක්. හරිද? ඔයාලට බැරි වෙලා හරි C section එකක් හරි. ඔයා theater එකක් දැම්මොත් හරි. එහෙම නැත්නම් room එකේ ඉන්නකොට උනත් ඔයාට මේ ඕනේ වෙන්න පුළුවන් සොක්ස් දෙකක්. කියන්නේ ඇඟේ ලොකු කාර්යයක් නිසිද්ධ වෙන්න. එතකොට ටෙම්පරේචර් එක හැම වෙන්න පුළුවන්. එතකොට ඔයාලට සීතල දැනෙන්න පුළුවන්. ඒ නිසා මට රෙකමන්ඩ් කරා අතරම මේ ඩෙලිවරි එකක් through ගියපු අක්කෙක් සොක්ස් දෙකක් නංගි පුළුවන් නම් අනිවාර්යෙන් අරන් යන්න කියලා. ඉතින් මම සොක්ස් දෙකකුත් මේකට ඇඩ් කරගන්නවා. හරිද? ඒකත් එක්ක ඊළඟට ඉතින් මේ කියන්න දෙයක් නැහැ නේ. ටූත් බ්‍රෂ් මේකම මේ අපි දෙන්නගේ travel kit එක මේ කොහොමත් අපි ගාව තියෙනවා. ඒකට ඉතින් මේ ටූත් පේස්ට් එකක්, බ්‍රෂ් දෙකක්, perfume මොන හරි තියෙනවා නම් ගඳ ගැහුවොත් එහෙම කියලා මේ toilet tissue roll එකට කොහොමත් පොතනක් ගෙනියනවා. ඊට පස්සේ face wash එකක්, shampoo මොනවා හරි ටිකක්, sanitize එකක්, සබන් කැටයක් ඔය දෙන්නට use කරන්න, බබාට use කරන්න නෙමෙයි. ඊට පස්සේ tissue pack එකක් වගේ තියාගන්න ළඟ. මේ වගේ බෑග් එකක් තියාගන්න එක හොඳයි. ඉතින් අනිවාර්යෙන් වාව්
විස්තු කරගන්න ඕනේ පැක් එක. ඔය විදිහට තියාගන්න. හරිද? වෙනම බෑග් එකකට මම මේ ටික දාගන්නවා දැන්. මොකද අර බෑග් ටික පැක් කරලා ඉවර නිසා. මේක මට ඇත්තටම ඔයාලට ස්පෙෂලි කියන්න ඕනේ උනේ. මොකද ඇක්සසරිස් by DN එකේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. මේ මම ගත්තේ කොළ පාට වලට එයාලා ගාව ලස්සන ලස්සන තව පාට තිබ්බා. නිල් පාට, රෝස් පාට. මේ ලස්සන ලස්සන කලෙක්ෂන් එකක් තිබ්බා. පීච් කලර් මම ආස් පාටේ. ඉතින් මේ අනිවාර්යෙන් කියනවා මේ ඔයාලට කියන්නේ දැන් එදිනෙදා ඔය උයන කෙනෙක් නම් උයනකොට වතුර බොන්න. අනිවාර්යෙන් ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. මේ රස්නෙත් එක්ක අපි වැඩි වෙලාවක් කුස්සියේ ඉන්නකොට. ඒකත් මොකද අපි හැම වෙලෙම බබා ගැන හිතන්න ඕනේ, ඔයා ගැන හිතන්න ඕනේ. ඒ වගේ ඉතින් දෙන්නටම ඕන දෙයක් තමයි වතුර කියන දේ. ඒ වතුර එක ඔයාට මාර විදිහට ඕන වෙනවා ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ අනිත් කවරදාටත් වඩා. ඒ වගේම මේ ඇක්සසරිස් by DN එකේ තව ලස්සන ලස්සන බඩු තිබ්බා. ඒක බලන්නත් ඕනේ. ඔයාලට ඕන ඕඩර් එකක් දාගන්න කැමති නම් මේ වගේ ලස්සන බොටල් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඇක්සසරිස් by DN එකට DM කරොත් TikTok page එකක් තියෙනවා. TikTok page එකට DM කරොත් ලස්සනයි. ඒකේ මම ඔයාලට ක්ලෝස් ෂොට් එකක් දාන්නම්. හරි ලස්සනයි බොටල් එක. මේක ඇතුළේ මෙටල් තියෙන්නේ. මෙටල් නේද මේකට කියන්නේ? මෙටල් තියෙන්නේ. ඒක නිසායි අර මේ හීට් එක සහ කෝල්ඩ් එක මේ රැඳිලා තියෙන්නේ. ගොඩක් වෙලාවක් ඇතුළේ. අනිත් එක මේකේ ගොඩක් ඉඩ තියෙනවා. මම මේක ලීටර් ගන්න දාන්නේ නැහැ ඇත්තටම. ලීටර් එකකට වඩා අල්ලයිද මන්ද? 1 ලීටර්. 1 ලීටරකට වඩා වැඩි මම හිතන්නේ. නෝ 1 ලීටර් වලට වඩා වැඩි. ඉතින් මේක මාරු පුතයි වැඩිට නේ. ඕනෝකයි අද කතාව. ඉතින් අපේ පැටිය කොයි දවසේ එයිද කොහොම එයිද කියන්නේ දන්නේ නැහැ. ඉතින් බලන් ඉන්නවා දැන් එයි දැන් එයි මේ දැන් එයි අද එයි හෙට එයි කියලා. ආව ගමන් අප්ඩේට් එකක් දෙන්න. හරිද? හැමෝම දානවා හොස්පිටල් බෑග් එක හදාගන්නේ කොහොමද සහ හොස්පිටල් බෑග් එකේ ලිස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් හැබැයි මේ වගේ මං හිතන්නේ මම ඔයාලට මේක වැදගත් වෙයි. මේ කමෙන්ට් කරගෙන යන්න මීට වඩා තව දේවල් මොනවා හරි ඔයාලා දන්නවා නම් ඒ කියන්නේ දැන් මම මෙතන කියපු ටිකට වඩා ඔයාලා දේවල් දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මේ වීඩියෝ එක බලන තවත් කෙනෙක්ට ඒක අනිවාර්යෙන් ලොකු උදව්වක් වෙයි. ෆස්ට් ටයිම් අම්මා කෙනෙක්ට ස්පෙෂලි මට උපකාරයක් වෙනවා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. මීටත් වඩා දේවල් ඔයාලා හිතනවා නම් මේ දේවල් අවශ්‍ය වෙනවා ඔයාට කියලා ඔයාලා එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. හරිද? ඉතින් එහෙනම් ඔච්චරයි අදට. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.